මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අර හම්බෙනකම් බලන්න. අර හම්බුනොම නැති. අපිට හම්බෙනකම් පෙරම් කරමු. අර හම්බුනොම වෙන්න පුළුවන්. සමහරවිට අපිට හතර හම්බ වෙන්න ඕන මෙන්න තියලා. නැති වෙනවා. අත්දැකීම් අපිට හම්බ වෙන කෙනෙක් පුරුදු වෙන්න ඕනේ. කරන්න තියෙන එක. ගොඩක් කට්ටිය ඉන්නවා අර අඩිය හම්බුනහම කරන්න. ඉතින් කියනවා ළමන මාස පඩිය ගත්තට පස්සේ නම් අම්මට 15000ක් යවන්න ඕනේ. එහෙම කියනවා මිනිස්සු. ඊට කලින් අම්මා මැරුණොත් දෙන්නේ කොයි වෙලාවෙද කරන්න පුළුවන් දේ දැන් කරන්න. අර විදාගම හාමුදුරු ලියලා තියෙන අද එයි මරු පින් කරගන්න. උමටද කුසලට කම්මැලිවන්නේ. තේරුම් ගන්න පුළුවන් නම් හරි අවිනිශ්චිත ලෝකෙක අපි ඉන්නේ කියලා. අර මතකද බැලුන් එකක් උඩ යන්නේ පහුගිය දවස්වල. බොහොම ප්‍රසිද්ධ කාරණයක්. කොහේ රටකම රට මතක නැහැ. මිනිස්සු 25ක් 30ක් එක යනවනේ. බැලුන ගිනි ගන්නවා. මිනිස්සු එතනම මැරෙනවා. පිච්චිලා මැරෙනවා සමහරු පැනලා මැරෙනවා. පල්ලෙහා ඉඳන් කී දෙනෙක් බලන් හිටියද? එක්ක දුව, එක්ක පුතා. ඒගොල්ලෝ එනකන් ගෙදරට එකයි යන්න ආයෙත් එකයි යන්න. යට ඉඳන් බලාගෙන ඉන්නවා මිනිස්සු. අපි බලාගෙන ඉන්නකොට පැන්නත් මැරෙනවා හාමුදුරුවෝ හිටියත් මැරෙනවා. මාරයා ළඟටම එනවා. තව වීඩියෝයක් දැක්කම Facebook එකේ තියෙනවා ළඟටම බස් හෝල්ට් එකේ ඉන්න මිනිස්සෙක් කොහෙවත් ඉන්නේ. එන පැත්තේ ගිහලා හප්පනවා. අර කම්මං දල්ලං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? අහලා තියෙනවද අර නයි කාලා බේරෙනවා. දල කඩි කාලා මැරෙනවනේ. එහෙමයි හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අහනවා කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? දැක්කද අර අලහබාද් වලින් ලොකු සතුරකින් ඉන්න වෙලාවක ලොකු ජයග්‍රහණයක් ලැබලා ඉන්න වෙලාවක අතිශෝක්තියෙන් තමන් තරම් කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඉන්න වෙලාවක අදිමාන්නෙන් ඉන්න වෙලාවක ශනිකින් නැති වෙන්න පුළුවන් නේද? පුට්ටස්ස ලෝක ධම්මේ නේ. චිත්තං යස්සන කම්පති මේ ඉගෙන ගන්න ඕන එකක් මේක. ඒක අපි කොහොමද ජීවත් වෙන්නේ? අකම්පිතව ජීවත් වෙන්න ඕනේ. මිනිස්සු ඉගෙන ගන්න ඕන පුරුදු වෙන්න ඕනේ. දැන් ඔය ප්‍රශංසාව කියන එක ඒ රේඛාවෙම අනිත් පැත්තේ තියෙන එකක් තමයි නින්දාව. ජීවිත අත්දැකීම් ඕන තරම් නැති මම හිතන්නේ. මිනිස්සු අර අපේ ලොකු හාමුදුරුවෝ අපිට උගන්වන එකක් තමයි උන්වහන්සේලා මතක තියාගන්න ඕනේ. වඳින අත්දැකීම්ම නෙමෙයිද මිනිස්සු බෙල්ල මිරිකන්නේ. වදින අත්දැකීමයි. අර කියනවනේ දර පූජාසනේ හිඳුවා ඔබට පුදල මේ ලෝකයමයි නේ. එහෙමයි. ඒව හරි මේ කැට තියලා කියන්න පුළුවන් ඒවා හොඳේ. ඒ කියන්නේ මේක මේ රිපීට් වෙලා තියෙනවා. වසර ගානක් අවුරුදු